Hi යාළුවනේ. ඉතින් ඕන්න ගොඩක් කාලෙකින් vlog එකක් අරන් එනවා. හරිද? ඉතින් මේ දවස් ඉතින් අලි කේස් තමයි. යාළුවනේ මේ දවස්වල අලි කේස් තියෙන ගොඩක්. මාත් එක නිතරම vlog වලට එන්නේ මූ කවුද? අර අපේ channel එකේ පොඩි එකයි තව ඩිනාල් මල්ලි. මුගේ නම තමයි චුට්ටයි. ආදරේට කියන්නේ චුට්ටා කියලා. අයන අතනම ගයිස් අර අපි channel එකේ දුරට නම දාලා තියෙන්නේ පොඩි එකා කියලා. මේ යානේ මේ දවස්වල අලි කේස් තමයි. දැන් අපි වෙලට යනවා. වෙලට යන ගමන් චප්ප කරපා පෙන්නනවා. ආයේ මෙයාලගේ ගේ කැඩුවා. මම ඒකකට දුකෙන් කියන්නේ. මෙයාලගේ ගේ කැඩුවා. ඒකේ ෆොටෝ ටික දැන් වලට වැටේ. ඉතින් යාළුවනේ කනගාටුන් එනම් මේ ටික වලට පෙන්වන්න එනවා මම අතනින් වලට කියපු හින්දා. හරි ඉතින් යාළුවනේ මම ඩිනාල්ලගේ කෙසෙල් කොටුවට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මොන විදිහට දැන් තියෙන්නේ කියලා. මම ඔයාලට බෑක් කැම් එකෙන් පෙන්නන්න. අර තියන්නේ දුකෙන් වුණත් මෙන්න මේ විදිහට තමයි මෙයාලගේ වත්තේ කෙසල් කොටුව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මෙයාලගේ ගේ කැඩ ඒ වගේ මෙයාලට ගොඩක් හානි වෙනවා මේ දවස්වල. මෙයාලගේ වත්තේම තමයි තියෙන හැමදේම. ඊර 11 යෙද්දි පාන්දරවත් වෙලා නැහැ. හරියට ඊර 11 යෙද්දි මොකද්ද වෙලා වෙන්නේ? අනේ මූට මොන මං කියලාවත් දුන්නේ අම්මට දිරි මේ අලි බෙටද? අලි බෙටි වගේ වනේ. මොනවද බං අලි බෙටද? ඔව්. පරණේ වනේ. අර යා මෙයාලගේ ඒ කඩම එව්වා. තියාලුවනේ මේ පාර දිග තියෙන අපි නිතරම වෙලට යන පාර දිගේ තමයි යාලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි යනවා වෙලට ගිහලා බලනවා වෙලේ මොනවද කරලා තියෙන්නේ. මෙයාලගේ වෙලේ තියෙන ලොකු කෙසෙල් කොටුවක්. හරිද යාළුවනේ මං බූට් මොනවද දාන්නේ නැහැ. මොකද නාන්න කරන්න මේ යන්නේ. මේ යාළුවනේ මේ විදිහට තමයි යන්න වෙන්නේ. ඊ අලිය ඇවිල්ලා මේ පැත්තටම වතුර මේ වල වේ අලියඩි. මෙතන එකක් තියෙනවා. මෙහි තියෙනවා. මේ දිගේ වේ. බෑන් යාළුවනේ. යාළුවනේ මේ විදිහට තමයි යන්න වෙන්නේ. අම්මට මෙහෙත් අලියට නේ? මෙතන ඉස්සර. මේ මෙහෙ ඒක තමයි බං කියන්නේ. මේ යාළුවනේ මෙහෙත් එක්ක අලියෙන්නේ. හම්බෝ ඉතියානේ වේ මෙතෙන්ද කරලා තියෙන හරිය. මෙහෙනම් ඇවිල්ලා නැහැ. මේ අර පැත්තෙන් ඉඳලා ඔහොම ඇවිල්ලා මේ පැත්තේ මේම ගිහිලා ඔහොම. මට දීංගඩ යාළුවනේ පොඩ්ඩක් ඉන්න මම යටට මේරුණා. අලි අඩි එක මං හැටියේදී යාළුවනේ ඔයාලා දන්නා අපි පොකුණ බලන්න පැත්තට මොනවද කියලා තියෙන්නේ කියලා. මහා විනාශයක් යාළුවනේ මේක නම් මේ බලන්න යාළුවනේ. එහෙනම් හරි යාළුවනේ එහෙනම් තුවාලත් තුනා රතනම යරුණානේ. ගබ්බි ගල් ගොඩක්. ඉන්න වෙලට යන්නම් කියලා හිතුවන් හිටියේ බෑ දැන් යන්න. යාළුවනේ වෙන දවසක අලි ආපු දවසක මෙහෙම වෙලට යන වීඩියෝ එකක් තියන්න. එහෙනම් අපි යනවා. වලට ජය.